මන්දිරා හරි ආසාවෙන් දිය ඇල්ල දිහා බලාගෙන ඉන්නවා. කල්පන බලන් හිටියේ හොඳ විමසිල්ලකින්. හිමින් සැරේ අතේ තිබුණු ෆෝන් එක අරගෙන කල්පන අවට පරිසරයේ ෆොටෝස් කීපයක්ම ගත්තා. ඒ අතරේ මන්දිරාගේ ලස්සන ඡායාරූප කීපයක් ගන්නත් කල්පන අමතක කළේ නැහැ. කල්පන ඈතින් ඉඳන් මන්දිරාගේ ලස්සන බැලුවට තේනුක එහෙම නැහැ. මෙච්චර වෙලා කොහේ හරි බැද්දක රිංගලා හිටපු තේනුක ඉක්මන් ගමනින් මන්දිරා ළඟට ආවේ හරියට මන්දිරාගේ අයිතිකාරයා වගේ. කොහෙද උඹ බැදිපල්ලි රිංගන්නේ? ඒ ආපු ඩිංගටවත් උඹට පරිසරය විනාශ නොකර ඉන්න බැහැ නේද කියලා මාලක hina වුණා. ඒ වෙලාවේ තේනුකගේ මූණ ලැජ්ජාවට රතු වුණා. තේනුක මාලකට රැව්වා. මොකද උඹ මට රවන්නේ? රවන්න දෙයක් නැහැ. උඹ ගියපු තැන මන්දිරා දන්නවා. මාලක හයියෙන් කිව්වා. ඔන්න ඔය කතාව නතර කරහන් මාලක. කල්පන කිව්වේ ටිකක් තරහින්. ඒ පාර උඹත් තේනුකයා එක්ක තියෙන තරහා මගෙන් පිට කරන්නනේ හදන්නේ. මාලක කල්පන ළඟට ඇවිත් හෙමින් කිව්වා. කල්පන මාලකගේ කරට අත දාගෙන තව ටිකක් ඉස්සරහට ගියා. දැන් දිය ඇල්ලේ වතුර බින්දු කල්පනගේ මාලකගේ ඇඟට වදිනවා. කල්පන අයියා ඔතන ලිස්සනවා පරිස්සමින්. මන්දිරා දිය ඇල්ලේ සද්දේ පරදමින් කෑ ගැසුවා. කල්පන ඇහුනේ නෑ වගේ හිටියත් මාලක හිමින් කල්පනට කිට්ටු කරලා මෙහෙම කිව්වා. මම එක දෙයක් කියන්නම්. තේනුකයා කොච්චර කෙල්ලට පැණිමුට්ටිය හලාගෙන ගියත් කෙල්ලගේ හිත තියෙන්නේ උඹේ ළඟ. බලහන් දැන් උනත් අර තේනුකයා ඇඹලයා වගේ මන්දිරාගේ පස්සෙන් වැටිලා. ඒත් කෙල්ලගේ හිත තියෙන්නේ උඹේ ළඟ. මාලක කියපු වචන ටික කල්පනට ටිකක් විතර සැනසුමක් ගෙනාවා. අනික කල්පනයෝ කෙල්ලෝ කැමති ටිකක් ගණන් උස්සන කොල්ලන්ට. උන් කැමති නැහැ දෙකට තුනට නැවිලා උන් පස්සෙන් චාටර් වෙන කොල්ලන්ට. මාලක එහෙම කියලා hina වුණා. ටිකක් වෙලා දිය ඇල්ල දිහා බලන් හිටි කල්පන එක පාරටම ආයෙත් උඩහට එන්න හිතන් පිටිපස්සට හැරුණා. මන්දිරා තමන් දිහා බලාගෙන ඉන්නවා කල්පන දැක්කා. කල්පන අපි දෙන්නගේ ෆොටෝ එකක් ගනින්. එහෙම කියලා තේනුක මන්දිරා ළඟට ගියා. තව පොඩ්ඩක් ළඟට වෙන්න. කල්පන එහෙම කිව්වේ හිතේ ඇති වුණු තරහට වුණාට ඒ බව නොදත් තේනුක මන්දිරා ළඟටම ගියා. කරට අතකුත් දාගත්තා. කල්පන මුකුත්ම වෙනසක් නොපෙන්වා ෆොටෝස් ගත්තා. ඒත් එක්කම මන්දිරා තේනුක පහු කරලා ඉස්සරහට එන ගමන් අපි දෙන්නගේ සෙල්ෆියක් ගමුද කල්පන අයියා කියලා එයාගේ ෆෝන් එකෙන් සෙල්ෆියක් ගත්තා. හරි කපල් එක කොහොමම ඉන්නකෝ මමත් ලස්සන ෆොටෝස් ටිකක් ගන්නම් කියලා මාලක ඡායාරූප කීපයක්ම ගත්තා. තේනුක උන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරිව බලන් හිටියා. හරි අපි යමු නේද? තේනුක කිව්වා. ඒ පාර කට්ටියම ආයෙත් කන්ද උඩට නගින්න පටන් ගත්තා. තේනුක මන්දිරාගේ අතින් අල්ලගෙන පල්ලම බැස්සට කන්ද නගිති ඒ අවස්ථාව තේනුකට ලැබුණේ නැහැ. කන්ද නගින්න අමාරු තැන්වලදී කල්පන අත දිගු කළ සැනින් මන්දිරා ඒ අත තදින් අල්ලගත්තා. කල්පනටත් මන්දිරාගේ අත අතහරින්න ලොකු ලෝභකමක් හිතට ආවා. ඒත් මේ සිද්ධියට තේනුකගේ හිත රිදුණා. මාලක නම් ඒ මංගල්‍යෙත් හරි එහෙනම් කියලා hina වුණා. මන්දිරා ඉවත බලාගෙන hina වුණා මිස මුකුත්ම කිව්වේ නැහැ. තේනුක හැමෝම පහු කරගෙන කන්ද නගින්න පටන් ගත්තා. ඒත් මාලක මේ ජෝඩුව අතහැර ගියේ නැහැ. මන්දිරා කල්පනගේ අතේ එල්ලෙලා උඩට ආවා. ආත්තම්ම වාහනයට වෙලා බලාගෙන හිටියා. තේනුක හැමෝටම කන්න බඩ ඉරිඟු ගෙනාවා. හැමෝම සතුටින් බඩ ඉරිඟු කෑවා. දැන් අපි කොහෙද යන්නේ? කල්පන ඇහුවා. අපි පාක් එකට යමු. මන්දිරා කිව්වා. මට නම් කොහෙට හරි ගිහින් කෑවනම් හොඳයි කියලා හිතෙනවා.
තේනුක කිව්වා. දැන් ඉතින් බඩේරිඟු කෑවනේ තව ටිකකින් කමු නේද? ආත්තම්ම කිව්වා.